සුබ දවසක් මම ප්‍රසවනාර 20ක් වයද රෝහන් ලියනගේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන ගොඩක් වෙලාවට අපිට සායෙන්ට පැමිණෙන මව්වරුන්ගෙන් ගර්භණී මව්වරුන්ගේ තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ බබා තට්ටමින් ඉන්නවා කියලා. එතකොට මේ තට්ටමින් ඉන්නේ කියන්නේ මොකද්ද? අපි දන්න දැන් ගොඩක් කාට ගර්භාෂයේ ඇතුලේදී බබෙක් හැදුනට සාමාන්‍යයෙන් බබා අන්තිම කාලේ විශේෂයෙන්ම සති 32කින් පස්සේ කියන්නේ මාස 8ක් විතර ගියාට පස්සේ ගොඩක් වෙලාවට බබාගේ ඔළුව බර වැඩි නිසා ඔළුව පහළට එන. එතකොට අපි දන්නවා ඒ කොටස තමයි ප්‍රමුඛ කොටස වෙන්නේ. එතකොට ඒක බබා හම්බෙනකොට ගොඩක් කාට යෝනි මාර්ගෙන් එළියට මුලින් එන්නේ බබාගේ හිස කොටස. නමුත් විවිධ හේතු නිසා සමහරවිට තට්ටම පහළින්ට එනවා. ඒ කියන්නේ ඔළුව හිස උඩට තට්ටම පහතට තියෙන බෑ. එතකොට මේකට අපි කියනවා බ්‍රීච් ප්‍රසන්ටේෂන්. ඒකට කියන්නේ තට්ටමෙන් තමයි බබා උපදින්නේ. එතකොට බබාගේ ගොඩක් වෙලාවට එළියට එන්නේ තට්ටම. එතකොට මේකේ තියෙන භයානකකම තමයි ගොඩක් වෙලාවට අපි දන්නවා බබෙක්ගේ ඒ කරලේ තට්ටමට වඩා හිස ලොකුයි. එතකොට හිස යම් විදියකට තට්ටම කලින් ඇවිල්ලා හිස ඇතුලේ යෝනි මාර්ගයට හිර වෙන්න පුළුවන්. එතකොට එහෙම වුණොත් එහෙම බබා මිය යන්න පුළුවන්. විවිධ බබාට විවිධ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ බබා ප්‍රසූත කරන වෙලාවට තුවාල සිද්ධ වෙන්න පුළුවන්. එතකොට මවටත් තුවාල සිද්ධ වෙන්න පුළුවන්. එතකොට අපි ලොකු සංකූලතා එන්න පුළුවන්. එතකොට අපි මේකෙදි වැදගත්ම වෙන්නේ මේ වගේ දෙයක් වුණාම අපි බලන්න ඕනේ මේ බබේ තට්ටමින් ඉන්නවා. තට්ටමින් ඉන්නේ මොන වගේ හේතු නිසාද කියලා. ගොඩක් කාට බබාගේ වතුර මට්ටම, ඒ කියන්නේ උල්බතරලේ මවගේ ගර්භාෂය තුළ තියෙන වතුර මට්ටම ගොඩක් අඩු වුණාට පස්සෙත් මෙහෙම වෙන්න පුළුවන්. ඇතැම්ට වතුර වැඩි වෙලාවටත් වෙන්න පුළුවන්. ඇතැම් විට ගර්භාෂයේ යට, ඒ කියන්නේ වැදෑමහ පිහිටලා තියෙනවා නම් ගොඩක් වෙලාවට බබා තට්ටමින් ඉන්න පුළුවන්. එතකොට ඒකට අපි කියනවා ප්ලැසෙන්ටා ප්‍රීවියා කියලා. ඒ වගේම ඇතැම් විට ගර්භාෂයේ යට කොටසේ, ඒ කියන්නේ ගැප් ගලාසිතව යම්කිසි ගෙඩි තියෙනවා කියන ෆයිබර්ඩ් එකේ ගෙඩි තියෙනවා ගොඩක් වෙලාවට මෙහෙම වෙන්න පුළුවන්. ඒ වගේම බබා සමහරලාවට මිය ගිහින් තියෙනවා නම් එහෙම මේ වගේ තට්ටමින් ඉන්නත් පුළුවන්. ඒතර බබාගේ යම්කිසි විදියට අඩුපාඩු තියෙන, විශේෂයෙන්ම පාදවල, බාහුවල ඒ වගේ අඩුපාඩු තියෙනවා නම් ගොඩක් වෙලාවට මේ වගේ තත්ත්වයක් තියෙන්න පුළුවන්. ඊට අමතරව අපි දන්නවා ගොඩක් වෙලාවට බබා නියමිත දින ගානට මෝරලා නැත්නම්, ඒ කියන්නේ සති 32කට වඩා අඩු අවස්ථාවලදී මේක තියෙන්න පුළුවන්. ඒතකොට ඒ වගේ අවස්ථාවකදී දින වැඩියට ගණන් කරලා තිබුණොත් ගොඩක් වෙලාවට බබා මේ වගේ තට්ටමින් ඉන්න පුළුවන්. ඒතකොට මේ වගේ තට්ටමින් ඉන්නකොට ඒ වගේ මව්වරු හරි වැදගත් වෙනවා. මේ වෛද්‍යවරයා කියන ප්ලෑන් එකට, ඒ කියන්නේ කියන නිර්දේශ අනුව නියමිත විදියට බබා ප්‍රසූත කිරීමට සූදානම් වෙන්න. මොකද අපි දන්නවා ගොඩක් වෙලාවට මේ වගේ බබා තට්ටමින් ඉන්නවනම් අපිට ගොඩක් වෙලාවට මේ පළවෙනි ගර්භය නම් අපි ගොඩක් වෙලාවට අපි සීසර් තමයි බබා ගන්න. අර කලින් කිව්වා වගේ ගැටලු සහිත භාවයන් තියෙන නිසා ඒවයින් මිදීමට අපි ගොඩක් වෙලාවට සීසර් කරනවා. දෙවෙනි බබා නම් ගොඩක් වෙලාවට අපිට ගන්න පුළුවන් වෙනවා. නමුත් ඒකත් වෛද්‍යවරයාගේ නිර්දේශ අනුව තමයි තීරණය කරන්නේ. ඒ නිසා දැන් ඔබට බබෙක් යම් විදියට තට්ටමින් ඉන්නවා නම් අපි බලන්න ඕන මේක සති 32කට කලින්ද තියෙන්නේ සති 32 පහුවෙලාද කියලා. සාමාන්‍ය සති 32ත් පහුවෙලා يعني මාස 8කට වඩා කාලයක් විතර තියෙනවා නම් ගොඩක් වෙලාවට ඒ තට්ටමෙන් නම් ගොඩක් අර මේ බබා හැරීමේ නැවත හිස පහළට හැරෙන ගතිය ගොඩක් වෙලාවට අඩුයි. එතකොට අපි දැනගන්න ඕනේ විශේෂඥ වෛද්‍යලා කියන විදිහට ඒ ප්‍රසූතිය සඳහා සූදානම් වෙන එක. මොකද මේක ඊටාම වැදගත් කරුණක්.